අද මම කියලා දෙන්න යන්නේ කොහොමද YouTube එකට විශාල වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා. ඒ කියන්නේ විශාල වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා වෙනුවට අපිට පුළුවන් මේ වීඩියෝ එක කුඩා කරලා ක්වොලිටි නොවන විදිහට, ක්වොලිටි අඩු නොවන විදිහට ඒක වීඩියෝ එකේ සයිස් එක කුඩා කරන්න අපිට පුළුවන් software එකක් හරහා. ඉතින් බලමු අද අපි කොහොමද එම කාර්ය කරගන්නේ කියලා. ඒකට අපි පාවිච්චි කරනවා software එකක් Handbrake කියලා. මේ තියෙන software එක අපි ඒක ඕපන් කරගෙන ඊට පස්සේ අපේ ෆයිල් එක තෝරලා දෙන්න ඕන. මෙතනින් අපිට මෙතනින් ගිහිල්ලා ෆෝල්ඩර් මෙන්න මෙතනින් ෆයිල් එක තෝරලා දෙන්න පුළුවන්. අපි අපේ ෆයිල් එක තියෙන තැන තෝරලා දෙමු. ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ trip to pinnවල කියන GB පේනවා ඔයාලට 2.90ක් තියෙනවා GB. ඉතින් මේක විශාල ෆයිල් එකක්. ඉතින් මේක අප්ලෝඩ් කරන්න ලොකු කාලයක් ලොකු data ප්‍රමාණයක් වැය වෙනවා. ඉතින් ඒක නිසා අපි මේක ටිකක් පොඩි කරගන්න බලමු. GB 2.90ක් තියෙන වීඩියෝ එක. මේ විදිහට මේකට ඕපන් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් එතනින් මෙන්න මේ වීඩියෝ කියන තැනින් මෙන්න මෙතන quality එක මේ constant quality කියන එක 22 තියාගමු. සාමාන්‍යයෙන් මේක recommend කරන ප්‍රමාණය තමයි ඒක. ඉතින් මේක ඔයාලට පුළුවන් අඩු වැඩි කරලා එහෙම කරලා බලන්න. ඉතින් මම ඒ ගානම තියා ගන්නවා. මෙතනින් අපිට පුළුවන් අවශ්‍ය ෆෝමැට් එකක් තෝරන්න. ඉතින් මෙතනින් මම මේ MPG4 කියන එක දෙනවා. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක start encode කියන එක දෙන්න. එතකොට මේක අර encode වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කුඩා කරන්න පටන් ගන්නවා. මෙතනින් පෙන්නනවා කොච්චරක් මේ වෙනකොට මේ වැඩි ඉවරුණාද කියන එක 100ට කීයක්ද මේ කරන වැඩි. ඒ කියන්නේ 100ක් ගියපුවාම තමයි මේ වැඩේ ඉවර වෙන්නේ. time remaining මෙතනින් පෙන්නනවා මේ වැඩේ කරන්න කොච්චර පැය ගාණක් විනාඩි ගාණක් තප්පර ගාණක් යනවද කියලා. ඉතින් මේකට පෙන්නනවා විනාඩි 17යි ගාණක් පෙන්නනවා. ඉතින් අපිට විනාඩි 16ක් තව ඉන්න වෙනවා. 16ක් 17ක් ඉන්න වෙනවා මේ වැඩේ ඉවර කරගන්න. ඉතින් ඉවර වුණාම මම පෙන්නන්න කොහොමද මේකේ output එකේ ෆයිල් එකේ size එක සහ ඒකේ video quality එක කොහොමද කියලා. දැන් මේක අවසන් වෙගෙන යන්නේ ඔයාලට පේනවා 98.0 ගාණක් දැන් මේ කන්වර්ට් කිරීම වෙලා තියෙන්නේ. ඉතින් මට මුලින් කියන්න බැරිුණා ඔයාලට මේක ෆයිල් එක සේව් කරගන්න තැන මෙන්න මෙතනින් browse කියන තැනින් තෝරලා දෙන්න පුළුවන් ඔයාගේ කම්පියුටරේ. ඉතින් මට ඒක මම ඒක කරේ නැහැ. මම මේ දැනට මේ තියෙන එකම තමයි තියලා තිබ්බේ. ඒ කියන්නේ C hard එකේ user එකේ desktop කියන එකේ මේ තමයි මේ ෆයිල් එකෙන් සේව් වෙන්න මම තියලා තියෙන්නේ. ඉතින් මට ඒක හරි. දැන් finish කියලා වැටුණා. ඉතින් දැන් බලමු මේ ෆයිල් එක මේ desktop එකට ඇවිල්ලා ඇති. right මේ තියෙන ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේකේ size එක properties right click කරලා properties කරලා බලමු. 729 කට අඩු වෙලා තියෙනවා megabyte. ඉතින් තවත් මේක ඕන නම් තවත් පොඩි කරන්න පුළුවන්. ඉතින් මතක ඇති මේක තිබුණා 2.90ක් වගේ GB. දැන් ඒක 729 කට අඩු වෙලා තියෙනවා. අර ස්ලයිඩ් බාර් එකෙන් අපිට තවත් මේක ඕනනම් අඩු කරලා බලන්න තිබ්බා. නමුත් එහෙම මේ තියෙන්නේ ඒකේ output එක. ඉන්නේ අරක කනක. හරි. එහෙනම් තවත් මේ වගේ පාඩමකින් හමු වෙනතුරු අදට මම සමු ගන්නවා. ස්තුතියි.